හලෝ ඉතින් අයිබුවන් සුබ දවසක් කියලා පිළිගන්නවා ට්‍රැවල් විත් චන්දන මගේ YouTube channel එකට. ඉතින් අදත් ආවා ඔයාලට වෙනස් දෙයක් පෙන්වන්න. ක්‍රංගුල් පෙට්‍රෙස්ටි කියන පාක් එක පෙන්වන්න තමයි මේක පොක්ෂානි වල ඉඳලා කිලෝමීටර් 4ක් විතර ඇතින් තමයි තියෙන්නේ. ඉතින් මේ පාක් එකේ ගොඩක්ම තියෙන්නේ අවුරුදු 100කට වඩා පැරණි ඕක් ගස් සහ තවත් වෙනත් ගස් වර්ග තියෙනවා. ඉතින් මේකේ තව අපිට ඉස්සරහට යනකොට තියෙනවා බලා ගන්න මේ ව්‍රන්සාවල මේ ව්‍රන්සා කියන්නේ ව්‍රන්සා ගම්මාන කෞතුකාගාරයක් තියෙනවා මේක ඉස්සරහට. අපි ඒකත් ගිහින් අද අනිවාර්යෙන් ඒකත් බලනවා ගිහිල්ලා. මේ ගොඩක් මෙතන ඇවිල්ලා හරියටම කියනවා නම් මේක හෙක්ටියාර 130ක වගේ භූමි ප්‍රමාණයක් තමයි තියෙන්නේ මේ. ඉතින් මේක මේ ගොඩක්ම මේ වටේටම මොකොත් ඉතින් මේ හෙක්ටයාර 130ක මේ භූමි ප්‍රමාණය වටේට තියෙන්නේ ගස් මොකුත් නැති තැනි තලා බිමක් මේ ටිකේ මේ හෙක්ටයාර 130 තමයි තියෙන්නේ ගස් වර්ග. ඉතින් මේ බලන්න මේ කපලා තියෙනවා මේ මැරුණ ගහකින් මේ මොකද්ද ස්ටැචු එකක් මේක පිළිමයක් වගේ එකක්. මොකද්ද මේක සතෙක්ද මනුස්සයෙක්ද කියලා හිතා ගන්න බෑ. ලස්සනට මේ හදලා තියෙනවා. ඉතින් බලන්න පොඩ්ඩක් මේ අත් දෙකක් තියෙනවා. ලස්සනයි. ඉතින් ලස්සනට හදලා කරලා තියෙනවා. බලාගෙන යන්න ඉතින් මේ පැත්තේ දෙපැත්තෙම ඔය ඇතුළට යන්න පාරවල් තියෙනවා. ඒ වගේ ගොඩක් අය රිලැක්ස් එකේ ඉන්න බෙන්ච් හදලා එහෙම තමයි කරලා තියෙන්නේ. ලස්සනට කරලා තියෙනවා ඔය දකුණු පැත්තේ. වම් පැත්තෙත් ඒ වගේමයි. ඉතින් මේ කාලයත් එක්ක මේ කලින් මේකේ තිබෙන ඕක් ගස් අවුරුදු 100කට වඩා පරණ ඕක් ගස් තමයි ගොඩක්ම තිබිලා තියෙන්නේ. ඒවත් එක්ක මේ කාලයක් යනකොට මේවා ගස් ඔක්කොම මැරලා තියෙන. ඊට පස්සේ ඔක්කොම මැරලා නෙමෙයි ටිකක් මැරලා තියෙනවා. ඒවත් එක්ක මේ පස්සේ මේකේ ෆයින් ගස් එහෙම ලස්සනට තවත් අලුතෙන් මේ වගා කරා කියලා තමයි තියෙන්නේ. ෆයින් ගස් තියෙනවා දැන් පේන්න තියෙනවා. දැන් මෙතන මේකේ දාලා තියෙනවා. එතන මැප් එකත් එක්ක විස්තර ටිකක් දාලා තියෙනවා. ඒක දැන් බලලා ඔහොම ඉස්සරහට යන් බලාගෙන අපි. ලස්සනද මම මේ දවල් 2ට වගේ තමයි මේ ඇවිල්ලා ඉන්නේ. ඉතින් මේ බලන්න මේක දැක්කේ නැහැ නේ මෙතනින් ගියානේ මම මේක දැක්කේ නැහැ නේ මේ බලන්නකො. මෙන්න මේකත් මේ මැරුණ ගහකින් තමයි හදලා තියෙන්නේ. බලන්න ඒක ලස්සනට හදලා තියෙන විදිය. එතනට මේ කුළු ගෙඩියක් වගේ මොකක් හරි එකක්. ඒ විදියට තමයි ඒක හදලා තියෙනවා. බලන්න එතනට ගැහුවට පස්සේ ගල් ටික මේ ඒ ඉන්ටර්ලොක් ටික කැඩිලා යන විදිහට තමයි ඒකත් හදලා තියෙන්නේ. බලන්න ඒක ලස්සනට හදලා තියෙන විදිය. ඒක දැක්කේ නෑ මම මෙතනින් යනකම්. දැන් ගිහිල්ලා ආපහු ගිහිල්ලා තමයි ආපහු බස්සට ආවේ මේක දැකලා. ලස්සනට හදලා කරලා තියෙනවා. ඒකෙන් ගහලා වගේ නිකන් තියෙන විදියට. බලන්න ඉතින් ලස්සනයි. අපි මෙතනින් ගියා මම දැක්කේ නෑ ඒක. ඒක ආපහු අද තනියම නෙමෙයි ආවේ. අද යාළුවෙක් එක්කම මම ඉන්නේ තුස්තයියා. මෙයාත් එක්ක තමයි අද යන්නේ ගමන. හැලෝ සුබ දවසක් ට්‍රැවල් විත් චන්දනමල්ලිත් එක්ක අපි පාක් එකක් බලන්න. අපි බලමු යා. මෙතන තියෙනවා මෙතනින් මේ ඇතුළට ගියාම අර එළිය වගේ වාහන සද්ද මොකුත් ඇහෙන්නේ නැතුව රිලැක්ස් එකේ ඉන්න පුළුවන්. දැනක් මේ බිමට මේ දාලා තියෙන්නේ ගස් කඳන් වල මේ තීරු කඳන් වල තීරු කපලා මේ දාලා තියෙන විදිහ බලන්න ලස්සනට. ගල් වගේ දාලා අල්ලලා තියෙනවා. ඇතුළේ හරිම නිස්කලංකයි මේක ඇතුළට ගියාම. තියෙන්නේ කට්ටියට වාඩිලා ඉන්න බෙන්ච් හදලා වතුර ටැප් එකකුත් තියෙනවා. ඉතින් බලමු ටැප් එකේ වතුර තියෙනවද කියලා. තියෙනවා. ටැප් එකේ වතුර තියෙනවනේ. ටැප් එකේ වතුර තියෙනවා. බලමු බීලා බලමු පොඩ්ඩක්. බොන්න පුළුවන්. බොන්න වතුර හොඳයි. වතුර ටිකකුත් බිව්වන්න මෙතන. බලමු මේක ඇතුලේ තියෙනවා. ඉතින් අර වාඩි වෙලා කෑම කන්න ෆෝන් charge කරගන්නත් ඔක්කොම මේ ප්ලග් පොයින්ට් එකෙන් හදලා තියෙනවා මේවා. හොඳයි. ඉතින් ඇවිල්ලා රිලැක්ස් එකේ ඉඳලා යන්න පුළුවන්. මේ වගේ ලාකට ඇවිල්ලා පාඩුවේ ඉඳලා ඉතින් දවසේ ඉවර යන්න පුළුවන්. ඉතින් මේ වගේ හොඳට කිසි කරදරයක් නැහැ කාගෙන්වත්. ඉතින් මෙතනක් තියෙනවා මේ උඩට ගිහිල්ලා පොඩ්ඩක් බලන්න පුළුවන් තරම් එකක් බලමු. දෙයක් බලන්න පොඩ්ඩක් මොකක්ද එතන වෙන්නේ කියලා. ඒක වෙන දෙයක් නෑ. උඩට ගිහිල්ලා පොඩ්ඩක් බලන්න. ඒවට තමයි පොඩ්ඩක් උඩට ගිහින් බලමු.
මේකේ මේ කුරුළු විශේෂ වර්ග කීපයක්ම ඉන්නවා කියලා තියෙනවා. මේ කුරුළු වර්ග ඉන්නවා, මෝ ඉන්නවා කියලා තියෙනවා. එතකොට මේ මෙතන ඉතින් මෙතන ඉඳන් බලන්න පුළුවන්. වටේ බලන්න ඉතින් ඉඳාසේ වෙන්න ඉතින් බලලා කරලා යන්න පුළුවන්. ඒකට තමයි මෙතන මේවා හදලා තියෙන්නේ. මෙතන විතරක් නෙමෙයි මං කියන්නේ හොඳයි නිදහස්. තව දැන් කීපයක මේ වගේ දැන් හදලා තියෙනවා. හොඳයි ලස්සන වටේ බලාගෙන නිදහසේ ඉඳලා යන්න පුළුවන් තැනක් තමයි. මේ වගේ දැන් කීපයක්ම තියෙනවා අර මං කලින් කිව්වා වගේ. ලස්සන හදලා ගන්න පිළිවෙලට තියෙනවා මේවා. මෙතන මේ ඔන්න මෙතන අර මං කලින් කියපු මේ මොකද්ද වරන්සා ගම්මාන කෞතුකාගාරය. ඒක තමයි මෙතන ඔය තියෙන්නේ. එතනටත් දැන් එතනට මං කිව්වනේ යනවා කියලා. ඔහොම යක් ගිහින් බලමු එතන. එතන මේ මෙතන ටිකට් එකක් ගන්න ඕනේ අපි. ගිහින් බලමු එතනින් කීයක් වෙනවද කොහොමද කියලා. ඒක හවස ඉතින් මේක මෙතන තමයි එන්ට්‍රන්ස් එක තියෙන්නේ. මෙතන දාලා තියෙනවා මේකේ මැප් එකයි විස්තර ටික දාලා තියෙනවා. මං හිතන්නේ හවස 4ට මේක ක්ලෝස්. හවස 4 වෙනකම් බලන්න පුළුවන්. අපි මෙතනින් ගිහිල්ලා මේ ගන්න ඕනේ මේ ටිකට් එකක්. ලස්සනයි මෙතන මේ මොකද පිළිවෙලට හදලා තියෙන එක ඒ කාලේ. යංක ඇතුළට ගිහිල්ලා මේ ඉස්සලාම ගන්න ඕනේ මෙතන ටිකට් එක. මේ තියෙන ගණන් දාලා තියෙනවා මේ රවුන්ඩ් 10යි. එක්කෙනෙකුට රවුන්ඩ් 10ක් වගේ ගානක් තමයි. ඔව් රවුන්ඩ් 10යි. හරියටම රවුන්ඩ් 10ක් කෙනෙකුට. අපි රවුන්ඩ් 20ක් දීලා ටිකට් දෙකක් ගමු. දැන් අරගෙන. ඔන්න මම දෙනවා සල්ලි මෙයා ටිකට් දෙක ඔන්න මට දෙනවා. ඉතින් ඔන්න මේ රවුන්ඩ් 20ක් දීලා ටිකට් දෙකක් ගත්තා මේ තියෙන්නේ. ටිකට් දෙක අරගෙන ගිහින් බලමු මේක මොනවද තියෙන්නේ කියලා. මේ තියෙන්නේ මෙතන ලොකු මේ හදලා තියෙන ස්ටැචු එකක්. ඒකත් අර ගහක් කපලා හදපු එකක් තමයි මේ. මෙතන ගහ මුල තියෙනවා ගහේ. ඒක මේ එහෙමම කපලා ලස්සනට ගහ අයින් කරන්නේ නැතුව ඒකෙම තියෙන විදිහටම කපලා හදලා තියෙනවා. හොඳ ලස්සනට තියෙනවා. ඉතින් මේ ඇතුලේ තියෙන ඒවා ගැන නම් ලොකුවට විස්තර කරන්න තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ පරණ ගම්මානයක් කෞතුකාගාරයක් විදිහට තියෙන ගම්මානයක් තමයි මේක. ඉතින් මේ බලාගෙන යන්න ඔය ටික ඉතින් මේ වැඩි විස්තර කරන්න මම ඒ කියන්නේ ලොකු විස්තරයක් මේ ගැන දන්නේ නැහැ. බලාගෙන යන්න මොනවද තියෙන්නේ කියලා. ඉතින් මේ කාලේ මිනිස්සු පාවිච්චි කරපු දේවල් ඒවා තමයි. ඉතින් ඔය ගෙවල් ගොඩක් තියෙනවා. ඒවා ඇතුලේ තියෙන්නේ. මෙතන මොකද්ද? ඔව් ඒක ඩයිනින් රූම් එකක් වගේ එකක් නේද? ඔව්. මේ ඒ කාලේ පාවිච්චි කරපු බඩ. අපි බලාගෙන යන්න කොහොමද ඔයගොල්ලෝ බලාගෙන ඉන්නේ? පරණ ගම්මානයක තිබුණ දේවල් මේවත් ඔන්න එකපාර ඇවිල්ලා මෙතනින් අපිට ඇතුළට යන්න බා කියනවා. අපි එතනින් ඇතුළට රන් ගියේ නෑ. ඇතුළට යන්න මේ පටියක් දාලා තියෙන ඒගොල්ලෝ. ඉතින් මම බලාගෙන යන් තියෙන්නේ මොනවද කියලා බලමුකෝ. Travel with Chandan YouTube channel එක subscribe කරගන්න නැති අය channel එකත් subscribe කරගෙන යන්න. ඉතින් like එකක් comment එකක් දාන්න. වීඩියෝ එක හොඳ නැත්නම් යාළුවන්ට බලන්න share කරන්න.
ඉතින් මේ ගැන මේ ලොකුවට විස්තරයක් කරන්න දෙයක් නැහැ. ඉතින් මේක මේ පරණ ගම්මානයක මේ මිනිස්සු ජීවත් වන විදිය තමයි. ඒක ගොඩක් පැරණි ගම්මානයක් හින්දා ඒක මේ මොකක්ද කෞතුකාගාරයක් විදියට මේ කෞතුක ගම්මානයක් විදියට මේවා කරලා තියෙනවා. මේ තියෙන්නේ කම්මලක්. මේ මිනිස්සු ආයුධ හදාගත්ත ඒවා රාष्ट्रයන්ගේ ලාඩම් ඒවා තමන්ගේ මේවා කරගන්න අවශ්‍ය දේවල් නිෂ්පාදනය කරගත්තු දේවල් සහ ඉතින් ජීවත් වන ගම. ඒක තමයි මේගොල්ලෝ කෞතුකාගාරයක් විදියට මේව කරලා තියෙන්නේ හදලා වෙන් කරලා. බලාගෙන යන්න ඉතින්. මේක මං හිතන්නේ මේක මේ වයින් හදපු තැනක්. වයින් අර තියෙන්නේ මේවා මොනවාද ඒවට කියන්නේ පීප්ප නේද? ඔව් වයින් නිෂ්පාදනකාරය. පොඩියටද කොහමද ගමක තියෙන එකක් කොහොම හරි එක තිබුණ එකක් ඒ කාලේ. ඔය තියෙන ඒවට පාවිච්චි කරපු මේ මොනවාද ඒවට යන්ත්‍ර සූත්‍ර. ඔය තියෙන්නේ කරකවන ඒවා, වරණ ඒවා, පීප්ප ඒවා මේවා ඔක්කොම ඔය තියෙන්නේ. ඒවා තමයි ඉතින් මේ ගම්මානේ මිනිස්සු ජීවත් වෙන තනිකර මේක හදලා තියෙන්නේ මේ ගස්වල ලොකු ලී කඳන් වලින්ම තමයි ඒක හදලා තියෙන්නේ.
ඉතින් බලාගෙන යන්න තව මොනවද තියෙන කියලා බලමු වෙන විශේෂ මොනවා හරි තියෙනවද කියලා බලමුකෝ.
ඉතින් ඔන්න අද දවසේ වීඩියෝ එක ඉවරයි. ඉතින් අපි යනවා හැමෝටම බයි. පරිස්සමින් ඉන්න හැමෝටම සුබ දවසක්.